හායි හායි යාළුවනේ ඩ්‍රීම් කේක් හවුස් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලට අද අරගෙන අවිල්ලා තියෙන්නේ රසම රස චොකලට් අයිසින් එකක් කොහොමද හදාගන්නේ කියලා දෙන්නයි. ඉතින් අපි බලමු මේ අයිසින් එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම බටර් ටික හොඳට ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගන්න ඕන. ඉතින් මගේ අතින් පුංචි වැරද්දක් වුණා. බටර් ටික බීට් කරගන්නත් කලින් අයිසින් සුගර් ටික දැම්මා. ඉතින් ඔයාලා මේ වැරද්ද කරන්න එපා. ඔයාලා අයිසින් එක හදනකොට ඉස්සෙල්ලාම බටර් එක හොඳට ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ අයිසින් සුගර් පොඩ දාලා අයිසින් එක හදාගන්න. ඉතින් මම අද මෙතන අරන් තියෙන්නේ බටර් ග්‍රෑම් 40යි. බටර් ග්‍රෑම් 40ට අයිසින් සුගර් ග්‍රෑම් 120ක් ගත්තා. ඉතින් අයිසින් සුගර් ග්‍රෑම් 120ක් යනවා කියලා එකපාරම ග්‍රෑම් 120ම දාලා බීට් කරන්න යන්න එපා. ඔයාලා අයිසින් සුගර් ටික කොටස් 3ක් වශයෙන් වෙන් කරගන්න. මම ඉතින් 40 ගානෙත් භාජන 3කට දාලා අරන් තියෙනවා. ඔයාලා මුලින්ම දකින්න ඇති. ඉතින් පළවෙනි අයිසින් සුගර් කොටසට ඔයාලගේ කොකෝ පවුඩර් ටික මික්ස් කරලා ගන්න. ඉතින් බටර් ටික බීට් කරලා පළවෙනි අයිසින් සුගර් ටික දාලා හොඳට බීට් කරන්න. බීට් කරගත්තට පස්සේ ඔයාලා දෙවෙනි අයිසින් සුගර් කොටසේ ඉඳන් පොඩ දාලා බීට් කරගන්න. මොකද මගේ අද මට ගියේ බටර් ග්‍රෑම් 40ට අයිසින් සුගර් ග්‍රෑම් 80යි. ඉතින් මට ග්‍රෑම් 40ක්ම ඉතුරු වුණා. එහෙම ඉතුරු වුණා කියලා ප්‍රශ්නයක් නෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක එක වෙලාවට ඉතින් පදම වෙනස් වෙනවා. ඉතින් මම මේ දාගන්නේ අපේ දෙවනි අයිසින් සුගර් කොටසේ අන්තිම ටික දාලා තමයි බීට් කරගන්නේ. ඉතින් මේ ටික දැම්මට පස්සේ මට හිතුණා මට අයිසින් කරන්න පුළුවන් පදමක් අයිසින් එකේ ඇවිල්ලා තියෙනවා කියලා. ඒ හින්දා මම අයිසින් සුගර් දාන එක නවත්තා ගත්තා. ඉතින් මගේ ග්‍රෑම් 40ක් ඉතුරු වෙලා තියෙනවා. ඒක මම අරන් තියාගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට පස්සේ අවශ්‍ය වුණොත් පොඩ දාලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ ඉතුරුන ග්‍රෑම් 40. ඉතින් මට අද ගියේ ග්‍රෑම් 80යි. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මගේ අයිසින් එක ගානට සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට හදලා බලන්න වරදින්න නැතුව හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි මාව අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න.